අයිබෝවන් මම වීනා ගමගේ. ඉතින් අදත් පුරුදු විදියටම පුරුදු වික්‍රාතිය ආයතන වෙනුවෙන් මම හිතුවා කතා කරන්න ඕගොල්ලොන් එක්ක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන කාරණාවක් ගැන. ඒක තමයි ඉතාලි පුරවැසිභාවය සඳහා සහ ඉතාලියේ කාර්තසෝජෝනික සඳහා වැදගත් වෙන විභාග දෙකක් ගැන. ඒ දෙක මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. ආදුවේ එහෙම නැත්නම් බියුණු කියන විභාග දෙක ගැන. මුලින්ම අපි කතා කරුවේ ආදුවේ කියන එක්සෑම් එක ගැන. ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ඔයගොල්ලෝ දන්න කාරණාව තමයි ආදුවේ එක්සෑම් එක වැදගත් වෙන්නේ කාර්තසෝජෝනික ගැන. හැබැයි වැඩියේ අවධානය යොමු නොවෙච්ච කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි දන්නවා මේ වෙලාවේ ඉතාලියේ ගොඩක් අය ඉන්නවා රිෆියුජි ඇප්ලයි කරලා. රිෆියුජි කියලා කිව්වට ඒ කැටගරි එකට ඇතුල් වෙනවා මොටිවි හුමනිටාරි එහෙම නැත්නම් ප්‍රොටෙක්ෂනි ස්පෙෂාලි කියන කැටගරිස්ුත් එක්කම. මේ කොටවනේ අපි පොදුවේ රිෆියුජි කියන්නේ. හැබැයි එතනදී කමිෂන් එක පර්මිස සර්ජර් එක ලබා දීමේදී අවධානය යොමු කරන එක කාරණාවක් තමයි මේ අයදුම්කරුගේ ඉතාලි සමාජයට අනුගත වෙලා තියෙන ආකාරය. එතෙන්දී බලපාන මූලික කාරණාවක් තමයි ඔහු ඔය නීත්‍යානුකූලව රැකියා කොන්ත්‍රාත්තුවක් තියෙනවද? එහෙම නැත්නම් ඒ වගේම භාෂාව ඉගෙන ගන්නවද? අධ්‍යාපන කටයුතු කරනවද? ඔහුට ඔබ ඇයට භාෂාව හැසිරීමේ තියෙන හැකියාව. ඉතින් ඇත්තටම මම ඒ අයට මේක අවස්ථාවක් කරගන්නවා කියන්න ඕගොල්ලෝ කවුරු හරි රිෆියුජි ඇප්ලයි කරලා ඉන්නවා නම් මේ ආදුවේ කියන එක්සෑම් එක කරන්න. ඒක ඔබට කමිෂන් එකේදී පොසිටිව් විදිහට ධනාත්මක විදිහට බලපානවා ඔබ මේ සමාජයට අනුගත වීමේ තියෙන උවමනාව සහ හැකියාව සහ ඔබගේ උනන්දුව පෙන්눔 කරන ප්‍රබල කාරණයක් මේක. ඉතින් මම කියනවා මේ පුළුවන් ඉක්මනින් හැකියාව තියෙන අය මේ එක්සෑම් එක කරන්න. අනිත් කාරණේ තමයි බියුණු කියන එක්සෑම් එක. ඒක ගැනත් කතා කරනවා නම් බියුණු කියන්නේ ඔබ දන්නවා මේ වෙද්දි ඉතාලියේ ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතාලියේ ස්ථිර පදිංචිය වසර 10ක් වෙනුවට වසර 5ක් සම්පූර්ණ කරලා තිබුණොත් පුරවැසිභාවය ලබා දෙන්න කියලා රජයට බල කිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාර ජනමත විචාරණ මේ දිනවල පවත්වාගෙන යනවා. ඉතින් බොහෝ වෙලාවට මේක අපිට අපි හිතමු ඉතාලියේ රැඳී සිටින විදේශිකයන්ට ධනාත්මක විදිහට බලපායි කියලා. ඉතින් එහෙම වුණොත් මේ ජනමත විචාරණයේ ඡන්ද විමසීමෙන් ප්‍රතිඵල අනුව රජය තීරණය කරොත් වසර 5ක් ඉතාලියේ ඉන්නවා නම් වෙනත් සුදුසුකම් ඒ සඳහා වන අයදුම් කරු සපුරා තියෙනවා නම් පුරවැසිභාවය ලබා දෙන්න තීරණය කරුවොත් අනිවාර්යයෙන්ම මේ බියුණු කියන එක බියුණු කියන විභාගය බලපානවා. ඉතින් ඉස්සරහට එන්න නිවාඩු මාස අපිත් එක්ක එකතු වෙලා ඕගලන්ට පුළුවන් බියුණු කියන විභාගය සහතිකය ගන්න මේ විභාගයට ඉදිරිපත් වෙන්න ඉතාලියේ ඕනම තැනක ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. අපි හරහා සම්බන්ධීකරණය වෙන්නේ ඉතාලියේ රජයේ ලියාපදිංචි විශ්වවිද්‍යාලයක් වන දාන්ති අලිගේරි කියන විශ්වවිද්‍යාලය හරහා තමයි මේ සහතිකය ලබා දෙන්නේ. මේ සඳහා වෙන සහතිකය හැම විශ්වවිද්‍යාලයක්ම හෝ හැම අධ්‍යාපන ආයතනයක්ම නිකුත් කරන එක වළංගු වෙන්නේ නැහැ. ඒ සඳහා රජයේ ලියාපදිංචි රජය පිළිගත් ආයතනයක් වෙන්න ඕන. ඉතින් අවසාන වශයෙන් මතක් කරන්න කැමති 2025 6 වෙනි මාසේ 30 තියෙන 6 වෙනි මාසේ 30 අපි මේ විභාග දෙක කරනවා දාන්ති අලිගේරි ආයතනයත් එක්ක එකතු වෙලා. ඉතින් කවුරු හරි මේ විභාග දෙකට ඉදිරිපත් වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් තවමත් සීමිත ඉඩකඩ ප්‍රමාණයක් තියෙනවා. අපිට කතා කරන්න පුරුදු විදිහටම ආයි පාරක් මතක් කරනවා මේ වෙලාවේ රජය තීරණය කෙරුවොත් බියුණු කියන එක්සෑම් එකත් එක්ක වසර 5කින් පුරවැසිභාවය ආයුධම් කරන්න පුළුවන් කියලා. ඉතින් දැන් මම මේ විභාගෙට ලියලා මේ සහතිකය අරගෙන ඉන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඒ වගේම ඒ දුවේ කාර්තසෝජෝර්ණයකට සහ මතක් කරන්න කැමති රිෆියුජි අසීල හෝ ප්‍රොටෙක්ෂනි ස්පෙෂාලි කියන මොනම කැටගරි එකකින් හරි පර්මිස සෝජෝර්ණ එකක් ඉල්ලලා ඉන්න ඔබට ආදුවේ කියන සහතිකය තියෙනවා නම් ධනාත්මක විදියට කොමිෂන් එකට බලපානවා කියන එක මම සාධික කරලා කියන වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔබ ඉතාලියේ ඕනම තැනක හිටියත් අපි හරහා මේ විභාග දෙකට ඉදිරිපත් වෙන්න පුළුවන් සහ විභාග දෙක කරන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න ජූනි මාසේ 30 වෙනිදා තියෙන එක්සෑම් එකට ඉදිරිපත් වෙන්න කැමැත්තක් තියෙනවා නම් අපිට කතා කරන්න පුරුදු විදිහටම අපේ දුරකථන අංක තමයි 331 339 සහ 331 912 49.05. වැඩි විස්තර දැනගන්න මේ දුරකථන අංක දෙකට කතා කරන්න
කරොත් ඔබට පුළුවන් වෙයි පුරුදු විදියට මම වීණාගමගේ පොන්තේ වික්‍රාන්ති ආයතනය වෙනුවෙන් ගිහින් එන්න බොහොම ස්තුතියි. Punto Imigrati. Api Bashavin Api Tanak.